welcome back to my YouTube channel. ඉතින් අලුත් වෙනස් වීඩියෝ එකකින් අද මම ඔයාලා හම්බෙන්න ආවා මම ගියපු ලස්සන ගමනක විස්තර අරගෙන. අද මම ඔයාලට අරන් ආවේ අපි ගියපු කතරගම වන්දනාවේ විස්තර. ඉතින් කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ගොඩක් ලස්සනට පැවැත්වුණානේ. හැබැයි අපි මේ ගමන ගියේ පෙරහැර මංගල්‍යයට කතරගම පුරවරේ ලෑස්ති වෙන දවස්වල. අපි මේ වන්දනාවේ ගියේ මේ මාසේ 4 වෙනිදා. ගමනට අවශ්‍ය බඩු ටික ලෑස්ති කරන් අපි නුවරින් පිටත් වුණේ උදේ 9ට වගේ. ඉතින් මේ පේනවනේ වැස්සත් තරම් තමයි අපි ගමන පිටත් වුණේ. මේ ගමනට හස්බන්ඩ්ගේ පවුලේ අයත් අපිත් එක්ක එකතු වුණා. හස්බන්ඩ් නම් කැම්ප් එකේ ඉඳන් කෙලින්ම කතරගමට ආවා. මොකද එයාගේ නිවාඩුව පටන් ගත්තේ එදාම ඉඳන්. වැස්සත් එක්ක මීදුම තිබුණා මහියංගනේට යනකම වගේ. ඒත් ඒක මේ පරිසරයට නම් ගෙන ආවේ අමුතුම ලස්සනක්. ඉතින් අපි කතරගම යන හැම වෙලාවෙම මේ දේවාලයට ගිහිල්ලා පඳුරක් දාලා මේ යන ගමන පරිස්සමෙන් ගිහින් එන්න ආශිර්වාද ගන්න එක සිරිතක්. එදා දවසේ කාලගුණයත් එක්ක පරිසරයේ තිබේ අමුතුම ලස්සනක්. ඒක දැන් ඔයාලටත් පේනවා ඇතිනේ. කොහොමත් නුවර ඉඳන් මහියංගනේට යන මේ සම්පූර්ණ රූට් එකම පුදුමාකාර ලස්සනක් පිරිච්ච ගමනක්. ඉතින් මේ කතරගම ගමන අපි හදිසියේ ප්ලෑන් කරලා ආව ගමනක් නෙවෙයි. ඇත්තටම අපි යන්නේ හස්බන්ඩ් වෙච්ච භාර්යාවක් ඔප්පු කරන්න. ඒ වගේම ඉස්සරහට එන අපේ විශේෂ වැඩ කීපයකටම බාර වෙන්න. අපි සෑහෙන කාලෙක ඉඳන් විශේෂ වැඩක් පටන් ගන්නකොට කතරගමට බාර වෙන එක පුරුද්දක්. අපේ විශ්වාසය භක්තිය නිසාම මේ හැම තැනකදීම අපිට දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. ඉතින් මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නම් අපි කොහොමද කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගන්න පේ වෙලා යන්නේ කියන එක. අපි කතරගම වන්දනාවට යන්න කලින් අඩුම දවස් 5ක්වත් නිර්මාංශ වෙලා පේ වෙනවා ඒ වෙනුවෙන්ම. ගමන්ට අවශ්‍ය පූජා භාණ්ඩ අපි ලිස්ට් අවුට් කරගන්නවා කිසිම දෙයක් මිස් නොවන විදියට. ඒ වගේම ගමන පිටත් වෙන්න කලිනුත් අපි නාල පිරිසිදු වෙලා තමයි ගමන පිටත් වෙන්නේ. ඒකම අපි වන්දනා කරන්න යන ස්ථාන කීපයක් වගේම ඒවා වන්දනා කරන පිළිවෙලකුත් තියෙනවා. ඒ පිළිවෙල ගැනත් මම ඔයාලා එක්ක කතා කරන්න. ගමන් මහන්සියට තේකක් බොන්න තැනක් හොයනකොට අපිට මේ කඩේ හම්බුණා. ආදවුල් පොත හරියදී තමයි මේ ලස්සන කඩේ තියෙන්නේ. ඉතින් මේ කඩේ අංකල් හරිම ලස්සනට පිළිවෙලට තේ ටික ගෙනත් දුන්න කිතුල් හකුරු එක්ක. ඔයාලටත් කතරගම යන අතරේ මේ තැන හම්බුණත් අනිවාර්යයෙන්ම නැතිලා යන්න අමතක කරන්න එපා. මේ ගමනේදී අත්‍යවශ්‍යම වැදගත්ම දේ තමයි පූජා වට්ටිය සකස් කරන එක. මෙතනදී අපි කොහෙත්ම දේවාලයට පූජා වට්ටිය කුන්න තැන්වලින් නම් පූජා වට්ටි ගන්නෙ නැහැ. ඒක හදාගන්නේ අපිමයි. ඉතින් අපි මේ ගමනේ ගියේ සෙනසුරාදා දවසක උදේනේ. සෙනසුරාදා උදේට මහියංගනේ ටවුන් එකේ සති පොළ පැවැත්වෙනවා. මේ පොළෙන් තමයි අපි අවශ්‍ය පළතුරු වර්ග හැම එකක්ම වගේම අනෙක් පූජා බඩුත් අරගත්තේ. ඇත්තටම ඔයාලට හිතේ අපි මෙහෙම තැනකින් පළතුරු ගන්නේ ඇයි කියලා. හැබැයි මේක ඔයාලා හිතනවා වගේ තැනක් නන් නෙවෙයි. මම දැකලා තියෙන හොඳම විදියට ඕගනයිස් කරලා තියෙන හොඳම එළවලු පළතුරු අඩුම මිලකට අලෙවි කරන පොළක් තමයි මේක. ඉතින් ඔයාලටත් මෙතනට යන chance එකක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. අපි ආව රූට් එක ගැන කිව්වොත් නුවරින් පටන් අරන් මහියංගනේටත් එතනින් බිබිද මොනරාගල බුත්තර පහු කරන් සෙල්ල කතරගම හරහා තමයි කතරගමට අපි ආවේ. අපි එන වෙලාවටම වගේ හස්බන්ඩ්ටත් එන්න පුළුවන් වුණා අපි නවතින තැනට. අපි නැවතුනේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් හොලිඩේ රිසෝට් එකක. අපි කොහොමත් කතරගම ආවම නවතින්නේ මෙතන. මෙතන ඉඳන් හරිම පොඩි වෙලාවකින් අපි වන්දනා කරන තැන් වලට යන්න පුළුවන්.
අපි චෙක් ඉන් වෙලා ලන්ච් එක අරන් මුලින්ම කරේ පූජා වට්ට ටික හදන එක. මෙතන ඒ වැඩවලට වෙනම තැනක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් නිදහසේ අපේ පූජා වට්ට ටික එතනදී හදාගන්න. පූජාවට අවශ්‍ය වෙන්නේ සුවඳ හමන පළතුරු වර්ග 7ක්, බුලත්, පොල් ගෙඩියක්, කපුරු සහ සුවඳ හඳුන්කුරු. අවශ්‍ය පූජා තැටි වගේම කහ කුඩු නම් අපි ගෙදරින්ම අරන් ආවා. පළතුරු වගේම බුලත් වතුරෙන් හොදලා ඊට පස්සේ කහ වතුරෙන් අපි හොදගත්තා. ඊට පස්සේ මේ වගේ හරිම ලස්සනට පිළිවෙලට පිරිසිදුවට අපි පූජා වට්ටි 4ක් හදාගත්තා. එක පූජාවක් අපි කරන්නේ ගඟේ දේවාලෙට. අනික් පූජාවන් ටික අපි ලෑස්ති කරේ කතරගම මහ දේවාලයට. ඉතින් මේ ඔක්කොම ලෑස්ති කරලා අපිත් ලෑස්ති වුණා පූජාවන් ටිකට සහභාගී වෙන්න. මං කලින් කිව්වා වගේම අපි මේ කතරගම වන්දනාවේදී වන්දනා කරන තැන් කීපයක්ම තියෙනවා. ඒ වගේම ඒ ටික අපි පිළිවෙලකට තමයි වන්දනා කරගන්න යන්නේ. මුලින්ම අපි යන්නේ ගඟේ දේවාලෙට. ගඟේ දේවාල ගැන ඔයාලත් අහලා ඇති කියලා මම හිතනවා. එතන වැඩ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ ගණ දෙවියන්. ගණ දෙවියන් කතරගම දෙවියන්ගේ වැඩිමහල් සහෝදරයා කියලානේ සැලකන්නේ. ඉතින් ජන විශ්වාසයක් තියෙනවා මහා කතරගම දේවාලයට යන්න කලින් ගණ දෙවියන් වැඳලා අවසර අරන් ආශිර්වාද අරන් යන්න කියන එක. ඉතින් ඒ නිසා අපිත් වන්දනාව පටන් ගන්නේ ගඟේ දේවාලයෙන්. ඉතින් ලෑස්ති කරගත්ත පූජාවත් අරන් අපි ගියා ගඟේ දේවාලයට. මෙතන සෙනසුරාදා දවස්වල හවස 4:00 වගේ විශේෂ පූජාවක් පැවැත්වෙනවා. ඒකට තමයි අපිත් සහභාගී වුණේ. ඉතින් පූජාව ඉවර වෙද්දී නම් ටිකක් වෙලා ගියා. ඊට පස්සේ අපි ගියේ කිරිවෙහෙරට. මොකද මහා කතරගම දේවාලයට යන්න කලින් කිරිවෙහෙරත් වැඳ පුදා ගන්න එක සිරිතක්නේ. ඒත් මේ vlog එක ගොඩක් දිග වුණ නිසා ඒ විස්තර වගේම කතරගම දේවාල පූජාව ගැනත් මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙමු. ඉතින් හැමෝටම කතරගම දේ පිහිටයි.